ආයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ හරිම සරල ඒත් ඇත්තටම හිතන්න බෑ කිතුරු කරන්නේ කතාවක් ගැන. මේකෙන් අපිට උගන්වනවා අපි අනිත් අයව විනිශ්චය කරන්න කලින් අපි ලෝකයේ දකින විදිය ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕන කියලා. ඔව් අපේ කතාව පටන් ගන්නේ ජනේලයකින්. හැබැයි මේක නිකම් ජනේලයක් නම් නෙවෙයි. මේක තමයි අපි මුළු ලෝකයම දකින විදිහ නියෝජනය කරන සංකේතය. මුළු කතාවම ගලාගෙන යන්නේ මේ ජනේලය වටා. ඉතින් මේ කතාවේ ඉන්නේ තරුණ යුවලක්. එයාලා එයාලගේ අලුත්ම ගෙදරට පදිංචියට එනවා. අපි බලමු මේ අලුත් වටපිටාව එයාලගේ කතාවට කොහොමද බලපායිද කියලා. ඉතින් දවසක් උදේ හරිම සාමාන්‍ය විදියට මේ දෙන්න උදේ කෑම කකා ඉන්නවා. අන්න එතකොට තමයි බිරිඳ ජනේලෙන් එහා පැත්ත බලන්නේ. ඔය බලපු එක බැල්ම තමයි කතාවේ හැමදේම පටන් ගන්න හේතුව වෙන්නේ. මෙන්න මෙතනින් තමයි අර ප්‍රශ්නේ පටන් ගන්නෙ. බිරිඳ දකින්න දේ සහ ඒ ගැන යා කියන දේවල් දිහා අපි ටිකක් දැන දීලා බලමු. ඇය දකින්න පල්ලෙනිදී තමයි අස්සල් වැසියා වනලා තියෙන රෙදි ටික. දැක්ක ගමන් කියනවා අර රෙදි ටික නම් එච්චර පිරිසිදු නෑ වගේ. මෙතනින් තමයි අර විනිශ්චයකීමේ කතාව පටන් ගන්නෙ. ඒක නිකම්ම නිරීක්ෂණයක් විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා එරා තීරණයක්ත් දෙනවා අර අස්සල් වැසියාගේ හැකියාවන් ගැන. බලන්නකෝ මේක දිගටම යනවා. අස්සල් වැසියා රෙදි වනන හැම දවසකම මේ බිරිඳ මොකක් හරි අඩුපාඩුවක් කියනවා. සැමියා නම් මුකුත්ම කියන්නේ නැතුව නිශ්ශබ්දව අහගෙන ඉන්නවා විතරයි. හොඳයි. ඔහොම ටික කාලයක් යනවා. ඊට පස්සේ ලැබෙන්නේ කතාවේ හැරමුම් ලක්ෂය. මෙතනින් තමයි කතාවේ ලොකු වෙනසක් වෙන්න යන්නේ. මාසයක් විතර ගත වෙලා බලමු දැන් මොකද වෙන්නේ කියලා. එදා උදේ බිරිඳ ජනේලෙන් බලලා එකපාරටම පුදුම වෙලා කතා කරනවා. අන්න බලන්න අන්තිමේදී යා හරියක රෙදි හොදන්න ඉගෙනගෙන අද නම් රෙදි ටික දිලිසනවා. මේක කලින් කියපු හැම දෙයකටම වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. බිරිඳ පුදුමයෙන් අහනවා කවුරු වෙන්නේ නැද්ද යාට මේක කියලා දුන්නේ. හැබැයි සැමියාගේ උත්තරේ ඊට වඩා ගොඩක් වෙනස්. මෙන්න කතාවේ වැදගත්ම තැන සැමියා හරීම සංසුන්ව උත්තර දෙනවා. ඇත්තටම අපිරිසිදු රෙදිවලට හේතුව වෙලා තියෙන්නේ වෙන දෙයක්. ප්‍රශ්නේ තියෙන්නේ අසල්වැසියාගේ රෙදිවල නෙවෙයි. එයාලාගේම ජනේලෙයි. හරි. දැන් කතාව පැත්තකින් තියමු. අපි බලමු මේ උපමාවෙන් ඇත්තටම කියවන ගැඹුරු අර්ථය මොකක්ද කියලා. මේ කතාවේ තියෙන වැදගත්ම සංකල්පය තමයි දැක්මේ කවුළුව. සරලවම කිව්වොත් අපි අනිත් අයගේ දකින අඩපාඩු සමහර විට එයාලගේ නෙවෙයි. ඒ අපි ලෝකේ දිහා බලන අපේම කවුළුවේ තියෙන කුණු අපේම හිතේ තියෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් බලන්න මේ වෙනස අපේ ජනේලය අපිරිසිදු නම් ඒ කියන්නේ අපේ හිතේ විනිශ්චය, කේන්තියේ ඊර්ෂ්‍යාව වගේ දේවල් පිරීලා නම් අපිට අනිත් අයව පේන්නේ ඒ විදිහටමයි. හැබැයි ඒ ජනේලය ඒ කියන්නේ අපේ හිතේ පිරිසිදු කරගත්තම අපිට පේන්නේ පැහැදිලි බව, අනුකම්පාව, විවෘත මනසක්. හොඳයි. එහෙනම් මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් අවසාන පාඩම මොකක්ද? මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද? මේක හරිම සරල පියවර 3කින් මතක තියාගන්න පුළුවන්. පළවෙනියටම Taman කෙනෙක්ව විනිශ්චය කරනවා කියලා තේරුම් ගන්න. ඊළඟට අනිත් කෙනා දිහා බලන්න කලින් Tamanගේ ජනේලය දිහා බලන්න. ඒ කියන්නේ Tamanගේ හිත දිහා. අන්තිමට හැමදේම පැහැදිලිව දකින්න උත්සාහ කරන්න. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝම හිතන්න ඕන දෙයක් තමයි මේ අපි කෙනෙකු විවේචනය කරන්න, විනිශ්චය කරන්න කලින් පොඩ්ඩක් නැවතිලා අපේම ජනේලය දිහා බැලුවොත් කොහොමද වෙයිද?